හෙලෝ කොහොමද ඔයාලට සෙප්ටෙම්බර් මන්ත් එක කියන්නේ ගොඩක්ම කාර්යබහුල මාසයක් වුණා. ඉතින් ඒ ස්ට්‍රෙස් එකත් ගොඩක් වැඩි. අද ඔක්තෝබර් 4 වෙනිදා. ඉතින් අපි හැමෝම තීරණය කරා මනසට විවේකයක් ගන්නත් එක්ක අපි පුංචි ට්‍රිප් එකක් ලෑස්ති කරගමුද කියලා. ඉතින් මේ පාර නම් අපි හදිස්සියේ තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. මොකද ගොඩ දවසක ඉඳලා අපි බල හිටපු ගමනක් නෙමෙයි මේ යන්න හදන්නේ. එහෙනම් අද මේ ගමනේ විශේෂත්වයක් තියෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මොකක්ද ඒ විශේෂත්වය කියලා ඔයගොල්ලන්ට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. කාලගුණේ ටිකක් විතර අපිට කරදර කරා. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ නුවරඑළියේ ගෙකරි පාක් එකට. නුවරඑළියේ තියෙන ඕනෙම කෙනෙක් වරද්දන්න නැතුව යන තැනක් නේ නුවරඑළියේ තියෙන ගෙකරි පාක් එක. ඉතින් වැස්ස ටිකක් විතර කරදර කරත් වැස්ස අපිට ලොකු බාධාවක් උනේ නෑ පාක් එකේ විනෝද වෙන්න. හැමෝම දන්නවනේ ලංකාවේ උසම කන්ද මොකක්ද කියලා. අපිට ආස හිතුණා පිදුරු තලාගල යන්න. මෙතනදී අපි මුලින්ම ඇතුල් වෙද්දී ආමි එකෙන් අපේ විස්තර සටහන් කරගන්නවා. පිදුරු තලාගල අපි කලින් ඇවිත් තියෙනවා. හැබැයි එදා නම් ගොඩක් මීදුම තිබුණ නිසා අපිට වැඩිපුර වටපිටාව බලා ගන්න බැරි වුණා. මොකද මුළු කන්දම මීදුමෙන් වට කරලා තිබුණේ. අද වැස්ස දවසක්. ඒ වුණාට අපි මේ වෙලාවේ විදුරු තලාගලට යනකොට නම් වැස්ස පායලා තිබුණේ. ඒ නිසා වැඩි මීදුම තිබුණේ නැහැ. කන්ද පහළයි තාම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් වුණා ඒක නිසා. නතර වෙලා හිටපු බංගලෝ එකත් හරිම ලස්සනයි. ඒකේ මිදුලේ මම දැක්කා එළවලු වගාවන් තියෙනවා. මම දැක්කා කැරට් වගාවක් තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි දකිද්දි පරිසරයත් හරිම ලස්සනයි. අපි හිටපු බංගලෝ එකේ සුරතලයට ඇති කරන පපි
එයාගේ නම බ්‍රවුන්. ඉතින් අපේ බබාලා සතුන්ට හරිම ආදරේ. යාලට ඕන වුණා මේ බ්‍රවුන්වත් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ඇතුළත් කරන්න. ඉතින් ඒගොල්ලෝ ඉල්ලුවා අනේ අම්මා බ්‍රවුන්වත් අනිවාර්යෙන්ම වීඩියෝ එකට දාන්න. එතකොට අපිට හැමදාම එයාව බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීමටත් මං ඉතින් අහුම්කම් දෙන්න ඕනනේ. ඒක නිසා ඔන්න බ්‍රවුන්වත් ඇතුළත් කරා වීඩියෝ එකට. බලන්නකො එයා ආදරෙන් කතා කරනකොට කොයිතරම් සතුටු වෙනවද කියලා. ආදරේ කරුණාව සතු කොයිතරම් බලාපොරොත්තු වෙනවද. ආදරේ කරුණාව පිරුණු තැනකට තමයි යාලත් කිට්ටු වෙන්නේ. ඊළඟට අපි ගියේ වික්ටෝරියා පාක් එකට. මේක නම් මල් ලෝකයක්. එක එක පාට මල් දැක්කහම මනසට කියන්න බැරි තරම් සුවයක් දැනෙන්නේ. රෝගාතුරව ඉන්න රෝගියෙක්ටත් අපි මල් දෙන්නේ ඒ මල් වල තියෙන ලස්සන පාට වලට පුළුවන් පුද්ගලයෙක්ගේ මනස සුවපත් කරන්න. ඒ වගේම ස්ට්‍රෙස් එක අඩු කරන්න, ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට ඩිප්‍රෙෂන් අඩු කරන්න. ඒ විතරක් නෙමේ අපි ආදරය කියන වචනයත් එක්ක හැම වෙලේම ලං කරගන්නේ මල් නේද? මට නම් මේ මල් දකිනකොට මේ පරිසරය මේ සබහා ධර්මයේ දකිනකොට හිතට කියා ගන්න බැරි තරම් සනසිල්ලක් දැනෙන්නේ. අපි කොච්චර කාර්යබහුල අයද? එතකොට මේ කාර්යබහුලත්වය නිසා අපේ මනස කොච්චරනම් කැළඹිලාද තියෙන්නේ. ඉතින් මේ මල් ළඟදී මට නම් මනසට පුදුම සහනයක් දැනෙන්නේ. අපි මොන දේ කළත් දරුවන්ටත් එයාලගේ ලෝකයේ ගත කරන්න අවස්ථාව දෙන්නම ඕනේ. ඉතින් මේ වික්ටෝරියා පාක් එකේ දරුවන් වෙනුවෙන්ම වෙන් කරපු ප්ලේ ඒරියා එකක් තියෙනවා. ආරාධනා හරිම ආස මේ වික්ටෝරියා පාක් එක ඇතුළට ඇවිල්ලා ඒ ප්ලේ ඒරියා එකට යන්න.
ආච්චිලා පදින්න. එයා හරිම සෝෂල් කෙනෙක්. ඕනම කෙනෙක් එක්ක කතා බහ කරලා ෆ්‍රෙන්ඩ්ලි වෙන්න එයාට පොඩි කාලේ ඉඳන්ම ස්කිල් එකක් තියෙනවා. ඉතින් මේ බබාලා සෙල්ලම් කරනවා කියන්නේ අම්මලා වෙන අපිට බලාගෙන ඉන්න වෙනවා කියන එකයි. එයාලා විනෝද වෙනවා දකින්නකොට ඉතින් බලන් ඉන්න එකත් බෝරින් කියලා හිතෙන්නේ නැහැ. ජාතිය මොකක් වුණත් අම්මා කියන්නේ අම්මමයිනේ. මේ ස්විල් ලේඩිත් එයාගේ බබාලට ප්ලේ ටයිම් එකක් දෙන්න තමයි ඇවිල්ලා හිටියේ. එයා මට කිව්වේ ට්‍රැවල් කරලා කොයිතරම් මහන්සි වුණත් දරුවන්ගේ සතුට එයාලගේ ලෝකේ ඉඳගෙන විඳින්න අපි ඉඩ දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අම්මා කෙනෙක් ඒ දරුවන්ගේ සතුට දැකලා ඒ අම්මත් ලෝකේ කොහේ ගියත් දරුවන්ගේ සතුටට තමයි මුල් තැන දෙන්නේ. කිව්වා නේද මේ ගමනේ විශේෂත්වයක් තියෙනවා කියලා. මෙන්න තියෙනවා විශේෂත්වය. මේ තියෙන්නේ නෙළු. නෙළු පිපෙන්නේ අවුරුදු 12කට සැරයක් කියනවානේ. හෝටන් ප්ලේන්ස් වලට යන පාරේ මේ මල් යායට පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. අපි යන දවසෙත් ගොඩාක් පිරිස් ඇවිත් තිබුණා මේ මල් බලන්න. හැබැයි ඉතින් හෝටන් ප්ලේන්ස් වලට ඇතුල් වෙනකොටම ආයෙත් වහින්න පටන් ගත්තනේ. හීන් සීරුවේ පටන් අරගෙන එන්නම වැස්ස දරුණු වුණා. හරියට අපිට දැන් හෝටන් ප්ලේන්ස් බලන්න දෙන්න බෑ අය කියනවා වගේ. බබාලට වැස්ස ඇවිදින්න අමාරු නිසා අකමැත්තෙන් වුණත් අපි ආපහු හැරෙන්න තීරණය කළා. හැබැයි දුකක් නෑ. අපිට බලන්න ඕනෙම කරපු නෙළුව බලා ගන්න පුළුවන් වුණානේ.
මතකයන් එක්ක ගෙදර යන ගමනේදී කිතුල්ගල හරියේදී මේ හෙළබොජොන්හල අසල තියෙන ලස්සනම තැන දැකලා නතර නොවී නම් යන්න හිතුනේම නෑ. බලන්න ඔයාලටත් ආස හිතෙනව නේද කියලා? ඔන්න ඔය විදිහට එහෙනම් මේ ට්‍රිප් එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන පොරොන්දුවත් එක්ක.